අයිබෝන් සුබ දවසක්. නවීන මෝටර රථ ශේෂ්ත්‍රයේ හැරොම් ලක්ෂ්‍ය තමයි new energy vehicles. new energy vehicles කාණ්ඩ හතරකට බෙදන්න පුළුවන්. HEV hybrid electric vehicle, BEV battery electric vehicle, PHEV plug-in hybrid electric vehicle, FCEV fuel cell electric vehicle. fuel cell electric vehicle ලංකාවේ භාවිතය දක්වන්න නැති වුණත් HEV මාදිලියේ BEV මාදිලියේ සහ PHEV මාදිලියේ වාහන මේ වෙනකොට අපේ රටේ පාරවල් වල ඕන තරම් දක්වන්න ලැබෙනවා. 2025 වර්ෂයේ මෝටර රථ ආනයනය ආරම්භ කිරීමත් එක්ක ලංකාවට ආපු වාහන වලින් වැඩි සංඛ්‍යාවක් මේ කාණ්ඩවලට අයත් වාහන. ඉතින් මෝටර කාර්මිකයන්ට ඉදිරි අනාගතයේ තමන්ගේ මෝටර කාර්මික ක්ෂේත්‍රයේ රැකියාව කරගෙන යනකොට මේ new energy vehicles පිළිබඳ තියෙන තාක්ෂණික දැනුම පුළුල් කර ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ අවශ්‍යතාවය සලකලා මුවන් මදනායක ඔටෝ හයිබ්‍රිඩ් ට්‍රේනින් ඇකඩමි අපි එළඹෙන මාර්තු මාස සහ අප්‍රේල් මාස සති අන්ත නව පාඨමාලා තුනක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඉතින් ඔබත් මෝටර කාර්මික ක්ෂේත්‍රයේ නියුතු කාර්මිකයෙක් නම් කාර්මික විද්‍යාල සිසුවෙක් නම් මෝටර කාර්මික ක්ෂේත්‍රයට අදාළ ඕනෑම වෘත්තියක නියුතු අයෙක් නම් ඔබට මේ new energy vehicles ගැන තියෙන තාක්ෂණික දැනුම ලබා ගැනීමට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. වසර 16ක පමණ කාලයක් මෝටර කාර්මික ක්ෂේත්‍රයේ රූපවාහිනී වැඩසටහන් වලින් මා ඔබව හමු වෙලා ඇති. වසර 20කට වැඩි කාලයක් මෝටර කාර්මික ක්ෂේත්‍රයේ ගුරුවරයෙකු ලෙස මා සිසුන්ට හමු වෙලා ඇති. ඉතින් මා හඳුනාගත් එක කාරණාවක් තමයි ඔන්ලයින් ක්‍රමයට පාඨමාලාවක් පවත්වනවාට වඩා ෆිසිකලි ක්ලාස් එකකදී ළමයින් සමග ගුරුවරයාගේ සම්බන්ධතාවය වැඩි, ගුරුවරයාට වැඩි දැනුමක් ළමයින්ට ලබා දීමේ හැකියාව පවතිනවා. ළමයින්ටත් වැඩි දැනුමක් ගුරුවරයාගෙන් උකහා ගැනීමට හැකියාව පවතිනවා. ඉතින් ඒක නිසා මේ පාඨමාලාව ෆිසිකලි කෝස් එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සති අන්තයේ දවස්වල පැවැත්වෙන්නේ. පහත දැක්වෙන දුරකථන අංක වලට කතා කරලා ඔයාලට පුළුවන් මේ අලුත්ම පාඨමාලාව විස්තර දැනගන්න. විස්තර දැනගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. සුබ දවසක්.